හයි ගයිස් ඉතින් ඔයාලා මෙච්චර කල් concept ඉගෙන ගත්තට ඇත්තටම අපේ ජීවිතේදී අපි කොහොමද mind map එකක් හදන්නේ කියන එක ඔයාලා ඉගෙනගෙන තිබ්බේ නෑනේ. ඉතින් අන්න ඒක ඉගෙන ගන්න තමයි මම මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ chat GPT මගේ app එකට යනවා. ඉතින් මම නිකන් මේ අමාරුවට වගේ type කරන්න ඕනේ නේ markdown. මම කරන්නේ පොතේ තිබිච්ච note එකක්. ඒ හින්දා අපි යන් මේ session එකට මෙතින් හරි ගයිස් ඉතින් මම සෙෂන් එකක් ඕපන් කළා ඊට පස්සේ මම එයාට දුන්නා මගේ විද්‍යාව පොතේ ෆොටෝ එකක් මේ තියෙන්නේ ෆොටෝ එක ඉතින් ඊට පස්සේ එයාට කිව්වා convert this into English markdown mind map ඒ කියන්නේ එයාට මේ තියෙන නෝට් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි mind map එකක් markdown වලින් හතු mind map එකක් විදිහට convert කරන්න කියලා තමයි කිව්වේ හරි ඉතින් මේ මට දුන්න result එක here's the markdown version of the mind map for carbohydrates based on the image ඒ කියන්නේ image එකේ තියෙන තොරතුරු විතරයි මේක ඇතුළත් වෙන්නේ හරි ඉතින් carbohydrates mind map කියලා තියෙනවා ඊට පස්සේ දැන් ඔයාලට මේක කියවන්න පුළුවන් වෙනෝනේ මගේ කලින් වීඩියෝස් දෙක බලුවා මේ තියෙන්නේ bold කරලා headers size 2 වලින් carbohydrates කියලා print කරලා තියෙනවා ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මොනෝසැකරයිඩ් වර්ග ඩයිසැකරයිඩ් වර්ග පොලිසැකරයිඩ් වර්ග කියලා ඒවට අදාළ උදාහරණත් ඒව ඇතුළට මෙයා ඔන්න සෙටප් කරලා තියෙනවා ඉතින් this markdown will render as a structured mind map of the carbohydrate classification let me know if you need modifications ඒ කියන්නේ ඉතින් මෙයාට අර පොතේ තියෙන එකම තියෙනවා කියලාම තමයි ඉතින් සරලවම මේක අපි කොපි කරගන්න ඕනේ ඉතින් මට මේක අතිනුත් ලියන්න තිබ්බා තමයි ඒවට ඉතින් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. අපි තාක්ෂණයත් එක්ක ඉනකොට මේ වගේ දේවල් වලට chat GPT පාවිච්චි කරන එක වැරද්දක් නැහැ. හරි. අපි දැන් මේකෙන් මම මේක කොපි කරගත්ත ටෙක්ස්ට් එක. හරි. අපි දැන් යන් markmap.org කියන නෑ js.org කියන වෙබ්සයිට් එකට. ඉන්ටර්නෙට් නම් ගොඩක් ස්ලෝ කියලා හිතනවා ගයිස් මේ පොඩ්ඩක් වැස්සකුත් යන හින්දා හරි අපි බලමුකෝ markdown නෑ markmap හරි අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකට යන්න ඔන්න අපේ වෙබ්සයිට් එක ආවා හරි දැන් කටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේ කරන වීඩියෝස් හැම එකම Android වලින් කරන්නේ මොකද කියලා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද කිව්වොත් ඉතින් Android වලින් අපිට කරන්න පුළුවන් ඕනෙම දෙයක් අපිට Windows Mac වලිනුත් කරන්න පුළුවන්. ඒ වුණාට Windows වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් Android වලින් කරන්න බෑ. එතකොට ඒකේ තේරුම තමයි මම මගේ YouTube channel එක ගන්න ඕනෙම දෙයක් Windows වල කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඕන්න අපේ වෙබ්සයිට් එකත් ආවා. අපි ඒකේ පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් try it out දෙමු. හරි. ඔන්න ආවා අපේ ඉන්ටර්ෆේස් එක. අපි මෙතෙන්ට දෙමු. අපේ කොපි කරගත්ත ටෙක්ස්ට් එක paste කළා. හරි. දැන් ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඔයාලා දැක්කද මෙන්න මෙතන නිකන් අර මේ රසායනික සූත්‍ර ටික ලියනකොට C කොටුවක් H කොටු දෙකක් O කොටුවක් අන්න එහෙම නිකන් අමුතු විදියකට ලියුවාට අපි අතනින් කොපි කරපු ටෙක්ස්ට් එක නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙමයි කියලා මේක ක්ලෝස් කරන්න එපා. මේවා අපිට පෙන්වන විදිය විතරයි. ඒ වුණාට මේවා ඇත්ත මේ C6යි H12යි O22යි කොහොම තියෙනවා. අපේ මේ මෙන්න මේ මොකේද මේකට කියන mind map එකේ. හරි අපි චුට්ටක් zoom කරලා බලමු. හරි. ඔන්න අපේ පළවෙනි ටාස්ක් එක තියෙනවා carbohydrate mind map. ඒ කියන්නේ මෙන්න මෙතන මේ header 1 එකෙන් දාලා තියෙන ටෙක්ස්ට් එක. අපි මේක ඇතුළට යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන
header size 2 එකෙන් දාලා තියෙන කොටස ඇතුළට. හරි. ඔන්න ආවා කාබෝහයිඩ්‍රේට්ස්. ඒක තමයි මෙන්න මේ තරු දෙකක් දාලා බෝල්ඩ් කරලා තියෙන්නේ. අපි යන් කාබෝහයිඩ්‍රේට් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් මේ තියෙන විදිහට මේක ප්‍රධාන ලිස්ට් අයිටම් 3ක් තියෙනවානේ. මේන් ලිස්ට් අයිටම් 3ක්. ඒ කියන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මේ තමයි මේක ප්‍රධාන අයිටම් 3. අපි ඒ තුනේද කියලා බලමු. හරි. ඔන්න ආවා අර මං කිව්වා වගේ මේ ලොග් මේ මොකද්ද? සබ්ටයිටල් වගේ C6 S12 O6යි අන්න එහෙම ආවා. හරි. දැන් මේක තිබ්බ විදිහට ප්‍රධාන මාතෘකා එහෙම නැත්නම් මේන් ෆන්ක්ෂන්ස් ටික ඔන්න ආවා. ඊළඟට දැන් මේකේ තියෙනවා මොනොසැකරයිඩ් කියන මේ අයිටම් එකේ සබ් අයිටම් විදිහට ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේක ක්ලික් කරන්න. හරි. දැක්කනේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා අපේ මාක්ඩවුන් ෆයිල් එකේ විදිහට අපිට මෙයා මේක කම්පයිල් කරලා දීලා තියෙනවා. හරි. අපි දැන් මේ මෙන්න මේ ඩයිසැකරයිඩ්ත් ගන්න බලමුකෝ. හරි. දැන් ඒකෙත් මෙතන තියෙනවා මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා. ඉතින් ඒ තුනත් ලස්සනට පිළිවෙලට තියෙනවා. ඉතින් අනිත් එක ගැන බලන්න ඕනේ නැති ඒවාට කමන්නේ උනාට අපි බලමුකෝ අපරාධයෙන්. හරි. දැක්කනේ ස්ටාර්ච්, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ස්ටාර්ච් කියන්නේ පිස්ටේට. හරි. ඉතින් ඔය තියෙන්නේ අපේ විද්‍යාව මේ පිළිබඳව තියෙන කාබෝහයිඩ්‍රේට් කොටසෙන් අපි ගහපු මයින්ඩ් මැප් එක. අපි නෙවෙයි මම. මේ තියෙන මම මගේ සාමාන්‍ය ජීවිතේට markdowns with mind mapping පාවිච්චි කරන හැටි. හරි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ කියලා දෙන දේවල් මම දෙන දේවල් මේ IT දැනුම ඔයාලගේ සාමාන්‍ය ජීවිතයට යූස් කරන්න. හරි. ඒකත් කියන ගම මං යනවා මාත් වීඩියෝ එක බලන්න තමයි යන්නේ දැන්. හරි. එහෙනම් ඉතින් goodbye guys.